හැමෝම ආදරේ පිළිගන්නවා බාට් 369 YouTube channel එකට. ඉතින් අද කතා කරන්න යන්නේ අලුත් පරපුරට අමතක වුණ ඖෂධ මාෆියාවට එරෙහිව සටන් කර දීදුන් වෙල්ලස්සේ බීරයා ගැන. ඉතින් ඒ තමා රාජ්‍ය නායකයින්ට බහුජාතික සමාගම් වලට ඉස්සරහදයක් වුණ මානවිකවාදියා. ඉතින් මම මෙහෙම කියනවා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා. ඒ තමයි අපේ ආදරණීය අද කතාවේ නියමුවා සේනක දිබිලේ මහතා. ඉතින් ලෝකයේ ඖෂධ මාෆියාවට එරෙහිව විශාල සටනක් ගියත් කළ සටන්කාමී තමයි ඔහු. ඒ ගින්දම ඔහුගේ මරණය අදටත් අභිරහසක්. ඉතින් ඒ වන විටත් ලෝකයේ අංක 1 ආයුධ වෙළඳාම වෙලා තිබුණා. ඉතින් අංක 2 ඖෂධ වෙළඳාම. ඉතින් ඖෂධ වෙළඳාම ලොකු මාෆියා එකක් වෙලා තිබුණ කාලයක මේ අසරණ මිනිස්සුන්ගේ සල්ලි සූරා කන ඖෂධ මාෆියාවට සේනක බිබිලේ මහතා ප්‍රහාරයක් කෙල්ල කරනවා. ඉතින් ඒ තමයි ලෝකෙටම ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දීම. මේ නිසාම අධිරාජ්‍යවාදී ඖෂධ මාෆියාවට මොහු විශාල කරදරයක් වෙනවා. ඉතින් ඖෂධ මාෆියාව විසින්ම සේනක බිබිලේ මහතාගෙන් මරණ වරෙන්තුව නිකුත් වෙනවා. ලෝකයේ පුරවන්න බැරි හිස් තැනක් තියෙනින් අවසානයේ කැරිබියන් රූපත්වල සේවයේ සිටියේදී හදිසියෙම ඔවුන් රෝගාතුර වෙනවා. 1977 වර්ෂයේදී අභිරහස් ලෙස ඔහුගේ මරණය සිද්ධ වෙනවා. ඔහුගේ ඖෂධ ප්‍රතිපත්ති ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද අවධානයට ලක් වෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට දොව ලක් වෙනවා. ඉතින් ඇත්ත නම් වෙනුවට විවිධ නම් භාවිතා වෙන එකට තමයි ඔහු දැඩි ලෙස විරුද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඇත්තටම ඖෂධ වලට අදාළ ඇත්ත නමක් දිනෝනේ. ඉතින් මේ ඇත්ත නම වෙනුවට විවිධ නම් වලින් එකම බේත නිෂ්පාදනය වෙද්දී එතන තරගයක් හැදිලා ඉවරයි. ඒ වගේ තමයි කෙහෙලියලක් වගේ මිනිස්සු දිවිවෙන මිනිස්සුන් මේ ඇත්තටම විසපෝර සර්ප විවට කමන්නේ. දැන් දවසින් දවස ඕගෙන අපිට මේ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රවෘත්තිවල අහන්න තියෙන දේවල්ත් එක්ක. ඉතින් මේ සර්පයන්ට විරුද්ධව තමයි එදා සේනක බිබිලේ මහතා සටන් කළේ. අපිට ඔහුගේ ඖෂධ ප්‍රතිපත්ති ඵල නෙලා ගන්න බැරි වුණාට අනෙක් රටවල් එතුමාගේ ප්‍රතිපත්ති සාර්ථකව තමන් මේ රටවල ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඉතින් නව රජය යටතේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම සිද්ධ වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. මොකද ඇතුලේ ඉන්න සර්පයෝ ටික දැන් ටික ටික කූඩුවට ගාල් වෙන නිසා. ඉතින් ඒ වගේම කියන්න ඕන සේනක බිබිලේ මහතා වාමාංශික අදහස් දරපු කෙනෙක්. ඔහු ලන්දා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකු ලෙස වැඩ කරලා තිබෙනවා. මම මේ ගැන තව දුරටත් කොයද්දී මට සංහාර බෝලාෂ්ටවල සඳහන් වෙලා තිබ්බා ඔහු ගැන මාත් ස්වාදේව පියමද දේශනෙද පවත්වලා තියෙනවා කියලා. සේනක බිබිලේ මහතා තමයි ඔබත් මම බෙහෙත් ගන්න යන ඔසුසලේ නිර්මාතෘවරයා. ඔහුගේ සංකල්පයක් වුණේ ලංකාවට අවශ්‍ය බෙහෙත් ලංකාව තුළම නිෂ්පාදනය කරන්ට අපහසු බෙහෙතක් තියෙනවා නම් සාධනීය හේතු මත හේව පිටුනටින් ගෙනෙන එක. ඉතින් ඔහුගේ ප්‍රතිපත්ති වල තියෙන වැදගත්ම ඉහළින්ම තිබෙන ප්‍රතිපත්ති කිහිපයක් සඳහන් කරන්නම් මේ විදිහට. ඒ තමයි රටට අවශ්‍ය නොවන ඖෂධ වර්ග ගෙන්වීම නැවැත්වීම, ඖෂධ සඳහා වෙළඳ නාමයන් වෙනුවට ඖෂධීය නාමයන් පමණක් භාවිතා කිරීම. ඉතින් ඖෂධ පිටරටින් ගෙන්වීම, බෙදා හැලීම සම්පූර්ණයෙන්ම රජයක පවරා ගැනීම, ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉතා ඉක්මනින්ම ආරම්භ කිරීම, ඖෂධ පිළිබඳ දැනුම මේ තමයි වැදගත්ම එක. ඒ කියන්නේ ඖෂධ පිළිබඳ දැනුම හා තොරතුරු වෛද්‍ය වෘත්තිකයන්ට සහ ජනතාවට මහා ජනතාවට නිවැරදිව සංවේදනය කිරීම රජයේ වගකීමක් බවට පත් කිරීම. ඉතින් මේක තමයි ඒ කියන්නේ මහා ජනතාවට සාමාන්‍ය ජනතාවට ඇත්තටම ඖෂධ පිළිබඳ දැනුම බොහෝම අඩුයි. ඉතින් ඒක ලොකු බලපෑමක් වෙලා තියෙනවා තමන්ගේ සෞඛ්‍ය මට්ටම පවත්වාගෙන යෑම. ඉතින් අර වෛද්‍යවරයෙක් බෙහෙත් දුන්නාම දවස් 5කට දවස් 3ක් දීලා ලෙඩේ අඩු වුණාම බෙහෙත් නවත්තන්නේ ඒ අපේ ජනතාවගේ ඇත්තටම දැනුමේ තියෙන මට්ටම නිසා. ඉතින් ඒක වැදගත් දෙයක්. අදටත් ජනකනවා සාමත්‍යව මේ වගේ රටවල් වල ක්‍රියාත්මක කරලා නැති හින්දා තමයි අපේ මිනිස්සු ඒ දේවල් කරන්නේ. ඉතින් ඒ මැදහත් නොවීමේ එක ප්‍රතිඵලයක් විදියට. ඒ වගේම තමයි ඖෂධවල තත්ත්ව පාලනය සඳහා නවීන පරීක්ෂණාගාරය ආරම්භ කිරීම. ඉතින් මෙන්න මේක තමයි ඔහුගේ ප්‍රතිපත්ති වල ඉහළින්ම තියෙන ප්‍රතිපත්ති කිහිපයක්. ඕස්ට්‍රේලියාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්ති මණ්ඩලයේ ප්‍රධානියා වුණ ඩොක්ටර් හාට් මෙහෙම කියලා දෙනවා. ලංකාව අඳු මුදුනකි සේනක බිබිලේ එහි බැබලෙන පහනකි. ඒ පහනේ එළියෙන් අපේ රටවල ඖෂධ ප්‍රතිපත්ති හදාගත්තෙමු. ඉතින් ඒ තරම් වටින මානව හිතවාදියාව අලුත් පරකුරට අනිවාර්යයෙන්ම දැනගන්න යුතුයි කියලා
ඔබ හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ සම්බන්ධව ඔබේ අදහසක් තව මේක අමතකව දේවල් දන්නවා නම් පල්ලෙහායි කමෙන්ට් කරන් යන්න. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.